traffic control, you're cleared for takeoff. Flight attendants, prepare for takeoff, please. හෙලෝ ළමයි ඔන්න මං ගොඩ දවසකට පස්සේ vlog එකක් ගෙනාවා. ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න ඔයාලා දැනටමත් දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. ඉතින් මං දැන් එයාපෝට් එකට යන ගමන් එහෙනම් අපි එයාපෝට් එකෙන් හම්බෙමු. ඔන්න ගයිස් අපි දැන් එයාපෝට් එකට ආවා. ඇත්තටම එයාපෝට් එකට ආවම දැන් ෆීලිං එක මොකක් හරි රටකට ෆ්ලයි කරලා තියෙනවා නම් එයාපෝට් එකට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා. ඒ ෆීලිං එක වෙනම ෆීලිං එකක් නේ. ඉතින් ගයිස් මම ටිකක් එක්සයිට් වෙලා ඉන්නේ. ටිකක් නෙමෙයි ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද මම මේ පාර ෆ්ලයි කරන්නේ තනියම. ඒ වගේම මම 2 years වලට තමයි යන්නේ. ඔන්න මං එයාපෝට් එක ඇතුළට ආවා. දැන් එයාපෝට් එක ඇතුලේ පොඩි වැඩ ටිකක් තියෙනවනේ. ඒ ටික ඉවර වෙලා මං ඔයාලත් එක්ක කතා කරන්න එන්නම්. A few minutes later. ඔන්න ගයිස් වැඩ ටික ඉවර. තාම මගේ ගේට් එක ඕපන් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මං ආව මොනවා හරි කන්න. ඔන්න ළමයි මං ෆ්ලයිට් එකට ආවා. මම මේ පාර ෆ්ලයි කරන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. Hi guys. We've got multiple exits, so you're going to be fine. ඔන්න ගයිස් දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. ඉතින් අපි බලමු. ඉතින් ගයිස් මට ෆ්ලයිට් එකේ ඩියුරේෂන් එක තියෙනවා පැය 3යි විනාඩි 45ක් වගේ. ඉතින් ටේක් ඔෆ් කරද්දී නයිට් වයිබ් එකක් තිබුණාට ලෑන්ඩ් කරද්දී ඔයාලට මෝර්නින් වයිබ් එකක් බලා ගන්න පුළුවන්. දිගට මාත් එක්ක ඉන්න. ඔන්න මට මීල් එක හම්බුණා. ඩෙසර්ට් එකට වටලප්පන් තිබුණා. A few moments later. ඔන්න ගයිස් කාලා හැම මම පොඩි නැප් එකක් දැම්මා. දැන් නම් මෝර්නින් වෙලා තියෙන්නේ. මං ඔයාලට තාම කිව්වේ නෑනේ ගයිස් මං කොහෙද යන්නේ කියලා. මම සිංගප්පූරුවට යනවා ස්ටඩීස් වලට. LSBF කොලේජ් එකේ hospitality and tourism management HND එකක් කරන්න තමයි යන්නේ. 14 months and 6 months. මම මෙන්න මේ ඒජන්සි එකෙන් තමයි ගයිස් ආවේ. ඔයාලටත් ඇබ්‍රෝඩ් වෙන අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ඒජන්සි එක කන්ටැක්ට් කරගෙන ඩීටේල්ස් දැනගන්න. දැන් නම් සිංගප්පූර් ලෑන්ඩ් කරන්න ළඟයි. මෙහි දැන් මෝර්නින් වෙලා මෙහි පැය 2කමාරක් වැඩි ශ්‍රී ලංකන් වලට වඩා. ඔන්න ලෑන්ඩ් කරන්න හදන්නේ මාර්ම ලස්සනට පේන්න පටන් ගන්නවා දැන්. අපි එහෙනම් බලාගෙන යමු. ඔන්න ගයිස් අපිට පේනවා සිංගප්පූරුවේ පෝට් එක. ඔන්න ළමයි දැන් නම් සිංගප්පූරුවේ ලෑන්ඩ් කරා.
ඔන්න සිංගප්පූරුවට ආවා. මෙන්න තියෙනවා ගායි සිංගප්පූරුවේ එයාපෝට් එක. ඉතින් සිංගප්පූරුවේ එයාපෝට් එකනේ ලස්සනම එයාපෝට් එක. ඒත් මට හැමතැනම නම් ඇවිදින්න බැරි වුණා. මොකද ඔක්කොම බැගේජස් උස්සගෙන මට ඇවිදින්න බැහැනේ. මං වෙලාවක ඔයාලට සිංගප්පූරුවේ එයාපෝට් එකේ vlog එකක් අරගෙන එන්නම්. ඔන්න ළමයි මාව ගන්න ටැක්සි එක ආවා. ඉතින් ඔයාලට අද ඉඳන් සිංගප්පූරුවේ vlogs බලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. like එකක්, comment එකක්, share එකක් දාගෙන යන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. Thank you for watching. Bye bye.